හරි ඔයගොල්ලෝ දැන් සිළු අද සුබ දවසක් වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. අද විශේෂයෙන් ඩිස්කස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් අපි TOG දාලා බඩු ෂෝරූම් එකට ගෙනාවට පස්සේ ඔයගොල්ලා ඒ භාණ්ඩ නැත්නම් ඒ අයිටම්ස් ඔක්කොම ඔයගොල්ලා කවුන්ට් කරන්න පටන් ගන්නවා. එතකොට ඇත්තටම කවුන්ට් කිරීමේදී විශාල දෝෂ ඇති වෙන්න පුළුවන්. සමහර කට්ටිය කවුන්ට් කරන අතරතුරේදී කවුරු හරි කතා කරාම ඊට පස්සේ ඉතුරු ටික කවුන්ට් කරන්න ගියාම ඊට පස්සේ වැරදීම ඊට පස්සේ අපි විශාල සංඛ්‍යාවක් කවුන්ට් කරනකොට ඇත්තටම ඒකේ නිවැරදිතාවය සෑහෙන්න අඩු වෙන්න පුළුවන් ඒ පුද්ගලයාගේ පුද්ගලයාට. ඇත්තටම අපි කල්පනා කරා අපි ඔඩිට් කරන්න ගියාට පස්සේ ඒ තියෙන ඉෂුස් ටික අපි එලිමිනේට් කරන්න අපි නැත්නම් අයින් කරන්නේ කොහොමද කියලා අපි බැලුවා. ඊට පස්සේ අපි කල්පනා කරා ඇත්තටම ෂෝරූම් එකට භාණ්ඩ එනකොට භාණ්ඩ ආවට පස්සේ අපි දන්නවා එක පැක් එකකට එක TOG එක ගාන වගේ තමයි එන්නේ. එතකොට ඒ එන TOGs ටික අරගෙන ඒ TOGs ටික අපි සිස්ටම් එකක් අපි ඩෙවලොප් කරා ඒ වෙනුවෙන් ඒ TOGs ටික සිස්ටම් එකට අප්ලෝඩ් කරලා අපිට 1 by 1 ස්කෑනර් එකක් කරා ස්කෑන් කරන්න පුළුවන් නම් හරිම ලේසි. මොකද එතකොට අපිට තියෙන්නේ මේ පැත්තෙන් ස්කෑන් කරන්න තියෙන අයිටම් ටික තියෙනවා. මේ පැත්තේ ස්කෑන් කරපු අයිටම් එක තියෙනවා. ඒකෝල ස්කෑන් කර කර මේ පැත්තට දාලා කරලා අපිට ඒ ගෝණී නැත්තම් පැක් එකට අපිට දාන්න පුළුවන්. එතකොට අපිට බලන්න පුළුවන් ඒකෙදි අවසානයේදී TOG එකේ ආපු quantity කොච්චරද සහ අපි කවුන්ට් කරලා ගත්ත ප්‍රමාණය කොච්චරද කියලා. ඉතින් මං හිතන්නේ ඒක හරි වැදගත් වෙනවා ඔයගලන්ට නිරන්තර කවුන්ට් කිරීමේ තියෙන වැරදි නිවැරදි කරගන්න ඔයගලන්ට හැකියාවක් තියෙනවා. අපි ඒක බලමු කොහොමද අපි කරන්න කියලා. ඔයගලන්ට අපිට මෙන්න මේ වගේ අපි software එකක් දෙනවා මේ barcode scan එකක් තියෙනවා ඔයගොල්ලෝ පේනවා ඇති. මේක උඩ සාමාන්‍ය මේ වගේ ඩබල් ක්ලික් කරන්න තියෙන්නේ. ඊට පස්සේ එයා අපි software කරා කනෙක්ට් වෙනවා අපේ database එකට. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් සාමාන්‍යයෙන් ඒකෙදි කරන්න පුළුවන් ඇත්තටම ඒ කටයුතු නිවැරදිව කරගෙන යන්න කොහොමද කියලා බලමු. ඒකෙදි ඇත්තටම තියෙන්නේ ඇත්තටම ඔයගලන්ට මෙතන තියෙනවා TOG number කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා barcode scanner කියලා. එතකොට ඔයගලන්ට අවශ්‍ය කරන TOG එක මෙතන ටයිප් කරන්න තියෙනවා. දැන් මම ගාව තියෙනවා sample TOG එකක් 0.2.1 0.2 37යි 87යි 53 කියලා. හරිද? එතකොට මේ TOG එක ටයිප් කරලා මේක ලෝඩ් කරන්න තියෙන්නේ. එතකොට මේ TOG එකට අදාළ details ටික උඹලට පේනවා ඇති automatically read කරලා මෙතනට අරන් දෙනවා. ඊට පස්සේ අපි read කරාට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ barcode scan barcode කියන තැන අපිට තියෙන්නේ 1 by 1 ස්කෑන් කරන්න. මේකෙදි ඔයගොල්ලෝ වෙන මම එක සැරයක් දැන් ස්කෑන් කරා එකක්. එතකොට ඒ ස්කෑන් එකේදී ඔයගලන්ට ඒ අදාළ ස්කෑන් එකට අදාළ තැනට ගිහිල්ලා ඒක නවතිනවා. ඔයගලන්ට පේනවා ඇති. එතකොට මෙතන ඒ ස්කෑන් quantity කියන තැනට එක ඇවිල්ලා තියෙනවා. මෙතන 12ක් තිබ්බ එක නැත්නම් මෙතන TOG එකේ 12යි ඇවිල්ලා තියෙන්නේ. මෙතන එකක් මේ වෙලාව ඊට පස්සේ මෙතන 11යි කියලා දෙනවා. ඊට පස්සේ මම ආපහු මෙතන barcode scan එකේ මේ වගේ අල්ලනවා. ඕනනම් දැන් තව එකක් මේ වුණා. ඊට පස්සේ තව වතාවක් අපි කරොත් මෙන්න මේ වගේ අපිට barcode එක මෙන්න මේ වගේ අපිට ස්කෑන් කරනකොට අපිට පුළුවන් මෙන්න මේ වගේ 1 by 1 මේ වගේ ස්කෑන් කරන්න පුළුවන්. පේනවා ඇති. උඹලා ස්කෑන් කරනකොට මෙතන 24ක් තිබ්බා. මෙතන 8යි තියෙනවා. ඊට පස්සේ අපි තව barcode එකක් අපි ස්කෑන් කරොත් මේ වගේ ඊළඟට යනවා. එතකොට උඹලා පේනවාද මේ තියෙන බාර් එකත් ඔටෝමැටිකලි එතනට highlight වෙනවා. මොකක්ද එන්නේ. එතකොට මේ වගේ අපිට දිගටම ස්කෑන් කර කර යන්න පුළුවන්. හරිම ලේසි. ඒ කියන්නේ උඹලා box එකේ තියෙන ඒවා මෙන්න මේ විදිහට අපිට ස්කෑන් කර කර යන්න පුළුවන්. ඉතින් ඒකෙදි අපිට බලා ගන්න පුළුවන් ඇත්තටම ඔයාලා පේනවා ඇති මෙතන variance එක පෙන්නනවා. මෙතන
24ක් ඇවිල්ලා තිනවා මෙතන ස්කෑන් quantity 3යි එතකොට බැලන්ස් එක 21යි එතකොට මෙතන වැටෙනවා ස්ටේටස් එක not okay කියලා එතකොට අපි බලමු මෙන්න මේ වගේ අයිටම් එකක් අපි දිගටම ස්කෑන් කරලා ඒකට මොනවද එන ස්ටේටස් එක මොකක්ද කියලා මෙතන අපි වෙනවා දැන් ඕගොල්ලන්ට පේනවා ඇති දැන් මෙතන 24 වෙලා එතන 25ක් වැදුනා මෙතන not ඒ කියන්නේ 25 24ට වඩා වැඩි වුණත් not okay කියලා වැටෙනවා 25 වුණත් 24 වුණොත් විතරයි okay කියලා වැටෙන්නේ අපි හිතමු තව මොන හරි item එකක් තියෙනවා කියලා item එක මෙන්න මේ item එක අපි දැන් මෙතන 11යි ඔයගොල්ලන් notice කරන්න මෙතන මොනවද වෙනස් වෙන්නේ කියලා මේක ලෝගොන පෙනේ පේනවා තියෙන්නේ ඔයගොල්ලන්ට සෝ මෙතන පේනවා මෙතන ඕකේ කියලා. ඒ කියන්නේ variance එක බිඳුවයි. ඒ කියන්නේ TOG quantity එකයි physical quantity දෙකම හා සමානයි. එතකොට මේකෙදි අපිට පුළුවන් දිගටම මේ වගේ ස්කෑන් කර කර කරන්න කිසිම දෙයක් කවුන්ට් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට කවුන්ට් කිරීමේ තියෙන ප්‍රශ්න 100%ම අයින් වෙලා යනවා. හරිම ලේසි. ඒ කියන්නේ TOG අපි box මේ කියන්නේ ගෝනික වගේ දාලා ඉන්නවා නම් 1 by 1 ස්කෑන් කර කර බලන්න දාන්න තියෙන්නේ. එතකොට මේ වගේ අපිට මොනවද මේ ඉස්සර ලැබෙනවා ඊට පස්සේ අපි මේක පුළුවන් අපිට මේ ඇත්තටම export to excel කියන බටන් එකක් තියෙනවා ඒ බටන් එක ප්‍රෙස් කරන්න අපි බලමු මේ බටන් එක ප්‍රෙස් කරලා මොකද්ද ඔයගොල්ලන්ට දෙන්න රිසල්ට් එක කියලා මේක ඕපන් කරලා පස්සේ මෙන්න මේ වගේ excel එක ඔටෝමැටිකලිම ඕපන් වෙනවා රයිට් ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් මේකෙදි අදාළ මේ අපි ඔයගොල්ලෝ දැක්කම මෙතන 12 වුණොත් ඒක green color එකකින් එනවා ඒක okay කියලා එතකොට මෙන්න මේ වගේ not okay ටික තියෙනවා. එතකොට ඔයගොල්ලෝ පුළුවන් මේක කෙලින්ම මේ ඔයගලන්ට කුඹුකට යවන්න මෙන්න මේම variance එකක් ඇවිල්ලා තියෙනවා. අපි ස්කෑන් කරලා තමයි ගත්තේ. ඒක නිසා මේකට අවශ්‍ය කරන උත්තරේ දෙන්න කියලා වෙලා. එතකොට ඒකෙන් පුළුවන් ඔයගලන්ට හරිම ලේසියෙන් item ටික ස්කෑන්. එතකොට මේකේ ඇත්තටම 100%ක් නිවැරදි වෙනවා. මොකද ඔයගොල්ලෝ ස්කෑන් කරලානේ ගන්නෙ. දැන් මම දැන් කරමින් හැම තැනම බාකෝඩ් තියෙන මේකෙදී 100% ස්කෑන් කරලා ගත්තොත් අනිවාර්යයෙන්ම නිවැරදිව 100%ක් අපිට ඉන්වෙන්ටරිය පවත්වාගෙන යන්න පුළුවන්. දැන් ඕක අපි මේ වැඩේ කරන්නේ මේ ස්කෑන් කරන්න එක්කෙනෙක් හිටියොත් ඇති. ඇත්තටම එයාට තියෙන්නේ ඒ ඔක්කොම මේ යන විදිහට ස්කෑන් කරලා ඒ අදාළ TOG එකත් එක්ක කම්පෙයාර් කරලා බලන්න. එතකොට ඔයගොල්ලෝ පේනවා මේ TOG quantity එක මේ තියෙන variance එක මේ තියෙන ස්කෑන් කරපු quantity. ඉතින් හරි straight forward හරිම ලේසි අපේ ගාවේ software එක තියෙනවා. ඔයගොල්ලන්ට ටෙස්ට් කරගන්න පුළුවන් රික්වෙස්ට් කරන්න අපෙන්. එතකොට ඔයගොල්ලන්ට මේ කටයුතු විදියට පහසුවෙන් කරගෙන යන්න පුළුවන්. ඒක එක එක්කෙනාගේ එක views තියෙනවා. මේක අමාරු කියන්න පුළුවන් මේක ලේසි කියන්න පුළුවන්. හරි අමාරුවෙන් හරි නිවැරදිව කරන එක තමයි හොඳම වැඩේ. ලේසියෙන් කරන්න ගියොත් මේ ලේසියෙන් කරන්න නිවෘත්තාවය හුඟක් අඩු වෙනවා. හරිද? ඒ නිසා මතක තියාගන්න අමාරුවේ රිසල්ට් එකෙන් අපිට හරි ඉන්වෙන්ටරියක් මේන්ටේන් කරගෙන යන්න පුළුවන්. රයිට් අද දිනේදී මෙපමණයි අද මේ සම්බන්ධයෙන් කතා කරන්න තියෙන්නේ. මේ ගැන මොනවා හරි විස්තරයක් තියෙනවා නම් ඔයගොල්ලෝ අපිට විශේෂයෙන් දන්නවා. thank you very much